හායි අද හදමු කොහිලල වලින් තෙල් පෑදුන රසම රස කරි එකක්. මුලින්ම කොහිල එක හොඳට සුද්ධ කරගෙන මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. කොහිල කැපුවාම මෙන්න මේ වගේ නූල් නූල් එනවා. ඉතින් ගොඩ දෙනෙක් මේකට ආස නැහැ. මම මේක අයින් කරගන්න මම මේ උඩ දාලා තියෙන්නේ. ඒ විදිහට හැන්දේ මිටෙන් මෙන්න මේ වගේ රවුමඩ කරක ගන්නවා. එතකොට නිකම්ම අර නූල් ටික සාමාන්‍ය ගානින් අයින් වෙනවා. දැන් තෙල් ටිකක් දාගෙන මම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා. අද මම මේ කොහිල කරි එක හදාගන්නේ නිකම් මස් කරි එකක් වගේ රසට. ඒ නිසා මම අබ කුරුඳු වෙනසල් වගේ දේවලුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ වගේ ස්පයිසස් ටිකත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. ඔන්න මේ වෙලාවේ කපාගත්ත කොහිල කෑලි ටික එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. ඒ ටික කවලම් කරගෙන මම මේ වෙලාවේ දිය කිරි එකතු කරගන්නවා. ඊට පස්සේ ගොරක චුට්ටකුත් දාලා ටිකක් මික්ස් කරලා වහලා උයා ගන්නවා. කෑලි ටිකත් හොඳට තැම්බිලා මේ වගේ වතුර ටිකත් හිඳුනම මම ඔකු පොල් කිරි එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක විනාඩි 5ක් 10ක් උයා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත තෙල් පෑදුන රසම රස කොහිල කරි එක. මස් කරි එකක් වගේම රස මේ රස රෙසිපි එක හදන්න නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තව රස රෙසිපීස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.